ක්‍රිස්තුමන් තුළ පියාදර සහෝදර සහෝදරීනි චතාරික භාවනාවේ 18 වෙනි පඩියට පා තබන අද දවසේ මම ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ ඊයේ දවසේදී අපි දැක්කා කරදර වීමෙන් එනවට වඩා ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨකමත් හොයන්න කියන අපි බොහෝ දේ ගැන කරදර වෙනවා කියලා මම කිව්වා. අපි බැලුවොතින් ක්‍රිස්තුස් වහන්සේ දිහා බැලුවොත් ක්‍රිස්තුස් වහන්සේ ගොඩාක් වැඩ කෙරුවා. අපි දන්නවා ජේසු සුව කිරීම කෙරුවා, දේශනා කෙරුවා, යක්ෂයෝ දුරු කෙරුවා, ලෙඩ රෝග සුව කෙරුවා, ප්‍රාතිහාර කෙරුවා. ඔතකොට මේ සබහා දහමට විරුද්ධව ප්‍රාතිහාර කෙරුවා. සබහා දහමට එරෙහිව ප්‍රාතිහාර කෙරුවා. සබහා දහමට එරෙහිව කරපු ප්‍රාතිහාර, යක්ෂයාට එරෙහිව කරපු ප්‍රාතිහාර. ඒ වගේම උන්වහන්සේ මේ විවිධ සතර ආකාරයේ ප්‍රාතිහාර ගැන අපි දන්නවා ස්වාමින් වහන්සේ කරපු ආකාරය ගැන. මම කැමති සුළු මොහොතක් ඔබට කියන්නට ජේසුගේ ජීවිතයේ දිහා බලද්දී ජේසු හිරු උදාවට බොහෝ කලින් අපි දන්නවා සුදෝ බයිබලයේ මාර්ක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ අපට 35 වෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් අපව දැනුවත් කරනවා. ඔබ අහලා ඇති. ඔබ ළඟ බයිබලයේ තියෙනවා නම් පෙරලා ගන්න. සුදෝ බයිබලයේ මාර්ක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ. මේ 35 වෙනි පදයේ තුල කියනවා හිරු උදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් එහි යාඥා කළසේක. ප්‍රේමවන්තිනි, ආදර අම්මේ, ආදර තාත්තේ, දුවේ පුතේ. මෙතන මොකද්ද කියන්නේ? ජේසුගේ ජීවිතය දිහා බලද්දී ජේසු හිරු උදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදි වෙලා හුදකලා තැනකට ඔන්න යනවා. උන්වහන්සේ හුදකලා තැනකට ගියා. මොකක් සඳහාද ගියේ? යාඥාවට. මොකක්ද මේ යාඥාව? පියාණන් වහන්සේ ඉදිරියට ගියා. පියාණන් වහන්සේ ඉදිරියට ගිහිලා තාත්තගෙන් ඇහැවා. තාත්තේ අද දවසේ මම මොනවද කරන්නේ? තාත්තත් එක්ක මෙන්න දැන් කතා බහකට යොමු වෙනවා. ආදර අම්මේ තාත්තේ, අපි උදෑසන අවදි වුණාම ඇඳෙන් නැගිටින්න කලින්, පැදුරෙන් නැගිටින්නට කලින් අපි එතන වාඩි වෙලා ස්වාමීන් වහන්සේට දවස බාර කරනවද? එහෙමත් නැත්නම් අපි ළඟම තියෙන දේවස්ථානයකට ගිහිල්ලා අපි සප්පසාද වහන්සේ ඉදිරියේ යාඥාවට කාලය දෙනවද? මට මතක් වෙනවා මම දැකලා තියෙනවා සමහර පල්ලිවල උදෑසන ගොඩාක් බැතිමත් ජනතාව ඉන්නවා. උදෑසන පල්ලියට එනවා. ඇවිල්ලා සප්පසාද වහන්සේ ඉදිරියේ දන ගහලා සප්පසාද වහන්සේ ඉදිරියේ අර දැල් වෙන රතු පාට පහන දිහා බලාගෙන ස්වාමීන් වහන්සේ එළිලා ඉන්න කුරුස දිහා බලාගෙන සප්පසාද නිවහන දිහා බලාගෙන යාඥා කරනවා. මම එවැනි බැතිමත් ක්‍රිස්තියානි ජනතාව මම මාගේ දෑසින් මම දැකලා තියෙනවා. ඒ අතරම තවත් සමහර අය ඉන්නවා ඔවුන්ට වෙලාවක් නැහැ යාඥාවට ඇතුළු වෙන්නට. මං ආසයි ඔබත් එක්ක මම මුහුණ දුන්න සැබෑ අත්දැකීමක් බෙදා ගන්න. ඒ තමයි අම්මේ තාත්තේ. මම අඳුරන පවුලක් හිටියා. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුව පුතා හිටියා. ඒ පුතා සහෝදරතුමෙක් වෙන්න ගියාම ඒ ගෙදරේ මම නිතර යනවා. ඒ පුතා වෙනුවට ඒ ගෙදරේ මං නතර වෙලා හිටියා. රසට කෑම ටික හදලා දෙනවා, කෑම කාලා මං එහි දවසක් දෙකක් ගත කරලා ඉන්නවා. ඒ අම්මයි තාත්තයි හැමදාම උදෑසන නැකිට ගමම්ම කෙලින්ම යන්නේ සුරුවම ළඟට. එතෙන්ට ගියාට පස්සේ එතනින් තමයි දවස ආරම්භ කරන්නේ. කෙටි යාඥාවක් කියනවා. අම්මා තාත්තට වඳිනවා. දුවල පුතාලා අම්මටයි තාත්තටයි වඳිනවා. දවසේ දේව වචනේ පුංචි වචනයක් කියවනවා. ඔන්න දැන් රැකියාව බලා තාත්තා යනවා. ඔන්න අම්මා
කුස්සියේ වැඩවලට යනවා. අර අක්කයි මගේ යහළුවයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ පාසලට යනවා නම් එහෙම යනවා. යහළුවා නැති දවස්වල මම දැක්කා ඒ අක්කගේ අධ්‍යාපන කටයුතු සඳහා යනවා. මම ඊට පස්සේ මමත් ඒ අම්මටයි තාත්තටයි වැඳලා ඒ ඇතුලේ තියෙන පිරිසිදු කිරීමේ වැඩ කටයුත්තක් කරනවා. මට එදා ගොඩාක් බලපෑවා මේ තමා කිතුණු පවුල. මේ තමා ක්‍රිස්තියානි පවුල. ඒගොල්ලෝ රාත්‍රියේදී නිින්දට යන්නට කලින් ජපමාලේ කියලා ඔන්න දැන් තාත්තා අම්මට වඳිනවා. දුව පුතා අම්මටයි තාත්තටයි වඳිනවා. ඒගොල්ලෝ තුල තිබුණා සතියේ එක දවසක් එකතු වෙන්නට පවුලක් හැටියට. ඒගොල්ලෝ එකතු වෙලා දවසේ පණිවිඩේ රාත්‍රියේ බෙදාගෙන ආහාර ටිකක් එකතු කරගෙන මේක එකතු වෙලා කන ගම එතන තිබුණා මනස්ථාපනයේ මෙහෙයක්. එතන තිබුණා මේ සතිය තුල අඩුපාඩුවක් වුණා නම් වරදක් වුණා නම් බෙදා ගන්නට අවස්ථාවක්. ඒ අම්මා තුල තාත්තා තුල ඒ දුව පුතා තුල මට මගේ ජීවිතේට ගොඩාක් ඒ අම්මගේ තාත්තගේ ඒ කිතුරු පවුලේ ඒ අත්දැකීම මට ගොඩාක් බලපෑවා. ආදරාමි තාත්තේ ස්වාමීන් වහන්සේගේ මේ යාඥාව ශ්‍රාවකයන්ට බලපෑවා. ශ්‍රාවකයෝ අහනවා පියාණනි අපටත් යාඥා කරන්න උගන්වන්න. අපටත් යාඥා කරන්න උගන්වන්න. ඔබ වහන්සේගේ යාඥාවේ මොකද්ද වෙනසක් පේනවා. මොකද්ද බලයක් පේනවා. අපිට දන්නේ නැහැ. පියාණනි ස්වාමිනී අපට යාඥා කරන්න උගන්වන්න කියලා ශ්‍රාවකයන් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඔන්න උගන්වනවා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි අබ්බා තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත මේ මොහොතේ ඉඳලා ඉටු වේවා. අපගේ එදිනදා භෝජනය අද අපට දානය කළ වෙනවා. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ වෙනවා. පාප අවස්ථාවන්ට අසුවීමට ඉඩ නොදී සියලු යහපතින් අද දවසේ අපව මුදා ගන්න. ඔන්න ශ්‍රාවකයන් උගන්වපු යාඥාව. ප්‍රේමවන්තියනි අපි දැස් වසා ගමු. ජේසු ශ්‍රාවකයන් උගන්වුවා වගේ ඒ යාඥාවේ පියවරෙන් පියවර කොටසෙන් කොටස අපේ ජීවිතේ කරගමු. අපි යාඥා කරමු නිහඬව. අබ්බා පියාණනි අබ්බා තාත්තේ ආදර ජේසුනි ඔබ වහන්සේ තුල තිබුණා වූ යාඥාවේ පිපාසය හිරුදාවට බොහෝ කලින් ඔබ වහන්සේ දේව තාත්තා ළඟට ගිහිල්ලා ඇහුම්කන් දුන්නා වගේ ශිෂ්‍යෙක් වගේ ගුරුවරයෙකුට ඇහුම්කන් දෙනවා වගේ එසේ ඇහුම්කන් දුන්නා වගේ එවැනි පිපාසයක් අද දවසේ මා තුලත් මගේ පවුල තුලත් මගේ සංඝය තුලත් මගේ කණ්ඩායම තුලත් ඇති කරන්න. ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන් ජේසු. සියලුම දෙනාට ජේසු පිටයි.